තියෙන්නේ මගේ තවත් ලස්සන විවේකී සුන්දර හවස්වරුවක්. හවස්වරුව සුන්දර කරගන්න ඕනේ නිසාම උදේවරුවේ මම ගෙදර තියෙන වැඩ ගොඩාක් ඉවර කරගත්තා. ඒ වගේම මේ සතියට ඕන කරන ග්‍රොසරීස් පිළිවෙලට ලියාගෙන මම උදේම අරගෙන ආවා. උදේවරුවේ සුපර් මාකට් එකේ සෙනග අඩු නිසා ඒ වෙලාවෙත් මට හරියම නිදහසේ මගේ වැඩ ටික හිමීට කරගෙන එන්න පුළුවන්. මේ දවස්වල මම පුංචි ඩයට් ප්ලෑන් එකක තමයි ඉන්නේ. ඉතින් ලෝ ෆැට් යෝගට් කියනවා, සලාඩ් වලට දේවල් ගේනවා, කාබෝහයිඩ්‍රේට් අඩු කෑම ගේනවා. හැබැයි ඉතින් මේ බ්ලොග් එක බලලා ඔයත් මම වගේ ඩයට් කරන කෙනෙක්ද කියලා මට කමෙන්ට් කරලා යන්න. මේ බලන්නකෝ. මම මේ කරන්නේ මම ග්‍රොසරිස් අරන් ආපු බෑග්ස් ටික ලස්සනට පිළිවෙලට නමා ගන්න එක. ඊට පස්සේ ප්‍රයෝජනයට ගන්න මම ඒවා අහුරලා තියා ගන්නවා. ගොඩක් වෙලාවට ගාබේජ් ඩිස්පෝස් කරන්න යනකොට මම ගාබේජ් බෑග් තමයි මුලින් පාවිච්චි කළේ. හැබැයි දැන් නම් මේ ග්‍රොසරිස් අරන් ආපු බෑග්ස් තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් ඒ ටික ලස්සනට අහුර ගන්න මම ගෙදරදී පුංචි බොක්ස් එකක් හදාගත්තා. ඉතින් අපි කොච්චර දේවල් කඩෙන් ගත්තත් අපිම කරන නිර්මාණ අපිට ගොඩක් වටිනවනේ. ඉතින් මේ පුංචි නිර්මාණ කරන එක අපේ මනස එක අරමුණක තියාගන්න උදව් වෙනවා. ඉතින් ඒකත් එක්තරා විදියක භාවනාවක්. උදේවරුවේ ටිකක් වැඩිපුර මහන්සිලා වැඩ කරපු නිසා හවස පොඩ්ඩක් විතර මානසික ගතියක් දැනුණා. ඉතින් චුට්ටක් නිදාගෙන නැගිටලා තමයි මගේ ඉතුරු වැඩ ටික මම පටන් ගත්තේ. නිවාඩු පාඩු වෙන දවසක් නිසා අපි හිතුවා අද පොඩ්ඩක් එළියට ගියොත් හොඳයි කියලා. ඉතින් චාකියුටරි බෝඩ් එකකුත් හදාගෙන අපි මේ එළියට ගිහිල්ලා පොඩි පික්නික් වයිබ් එකක් ගන්න තමයි හිතුවේ. හැබැයි ඉතින් මේකට කියන්නේ චාකියුටරි බෝඩ් එකක්ද චීස් බෝඩ් එකක්ද කියලා නම් මම හරියටම දන්නේ නැහැ. ඔයාලා ඉතින් මේකට කියන නමක් දන්නවනම් මට කමෙන්ට් එකක් දාන්න. සතිය දවස් 5ම වැඩ කළාට පස්සේ හම්බෙන නිවාඩු දවසත් ගේ ඇතුළට වෙලා ගත කරන්න මම නම් චුට්ටක්වත් කැමති නැහැ. ඉතින් මට හැම වෙලේම ඒ දවස මොනවාම හරි දෙයකින් වෙනස් කරගන්න ඕනි. ඒ දවස ස්පෙෂල් කරගන්න ඕනි. මන් දන්නවා මම වගේම අනිත් ගෑල්ලමයිනොත් එළියට යන්න, ෆිල්ම් බලන්න, ඩ්‍රාමා බලන්න, විනෝද වෙන්න ආසයි කියලා. ඉතින් නිවාඩු දවසට තව මොන හරි කරන්න දේවල් ඔයාලට සජෙස්ට් කරන්න තියෙනවා නම් ඒවත් මට කමෙන්ට් කරන්න. මම ආසයි අලුත් දේවල් try කරලා බලන්න. මේ චාකියුටරි බෝඩ් එක හදන්න ඉතින් මම ආස දේවල් තමයි ඇඩ් කළේ. ඒ වගේම ගෙදර තිබුණු දේවල්, ග්‍රොසරීස් ගේනකොට අරන් ආපු දේවල් මම මේකට එකතු කරගත්තා. මිදි, චීස්, ඇපල්, වියලි මිදි, ක්‍රැකර්ස්, මඤ්ඤොක්ක පෙති, රටඉඳි මේ හැම එකම මම තිබුණ විදිහට මේකට ඇඩ් කරගත්තා. කොළඹට ළඟ වුණාට අනිත් නිවාස සංකීර්ණ වලට වඩා අපි ඉන්න අපාර්ට්මන්ට් එක ඇත්තටම හරිම නිස්කලංකයි. ඒ වගේම දවල් වරුවේ බොහෝ දෙනෙක් ඒගොල්ලන්ගේ වැඩවලට එළියට ගිහිල්ලා ඒත් එක්කම පවුල ඇත් එක්කලා ගමන් බිමන් ගිහිල්ලා ඒ නිසා ඉතින් පොඩ්ඩක් අපිට නිදහසේ ඉන්න පුළුවන්. හැබැයි ඉතින් පේනවනේ අහස කළු කරගෙන ලොකු වැස්සක් වයින් තමයි එන්නේ. අපි ඉතින් හිතුවා අපෝ ගේ ඇතුළට යන්න ඕනි කියලා. මොකද වැස්සට තෙමුණොත් ඊට වඩා ලොකු ප්‍රශ්නයක් වෙන හින්දා. ඉතින් ගෙදර ආවට පස්සේ අපි මේ කල්පනා කළේ මොකක්ද දැන් කරන්න කියලා. ඉතින් ඔහොම කල්පනා කරද්දී අපිට මතක් වුණේ මූවිස් තියෙනවනේ, කෑමක් තියෙනවනේ, ඔක්කොම වෙන්නේ හොඳටයි කියලා ඔන්න ඔය ෆිල්ම් එකක් බලමු කියලා. ඉතින් අන්තිමට කේක මූවිස් තෝරලා අපිට ලස්සන ටැමිල් මූවි එකක් හම්බුණා. ඉතින් ඒකත් බලන ගමන් අපි හදාගත්ත කෑමත් කකා අපේ හවස්වරුව ලස්සනට ගත කළා. ඉතින් මේ vlog එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකකින් මාත් එක්ක share කරගන්න අමතක කරන්න එපා.